දියසෑම් චිත්‍රයක් අඳින්න අපිට ප්‍රධාන වශයෙන් දේවල් තුනක් අවශ්‍ය වෙනවා. ඒ තමයි කඩදාසිය, සායම් සහ ඉන්සල්. එතකොට මේ දේවල් තුනෙන් වැදගත්ම සාධකය වෙන්නේ මොකද්ද? ඇත්තටම මේ දේවල් තුනෙන් වැදගත්ම සාධකය වෙන්නේ කඩදාසි. දියසෑම් චිත්‍රයක සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකය වෙන්නේ කඩදාසිය. නමුත් අපිට අහුවෙන ඕනම කඩදාසියක දියසෑම් චිත්‍රයක් අඳින්න බෑ. එතකොට දියසෑම් චිත්‍රයක් අඳින්න පුළුවන් වෙන්නේ ඒ දියසෑම් චිත්‍ර නිර්මාණ කාර්ය සඳහාම නිෂ්පාදනය කරන කඩදාසියක විතරයි. එහෙම නැති වුණොත් අපිට ඒ චිත්‍රයට අදාළ ශිල්ප ක්‍රම භාවිතා කරන්න බෑ වෙනත් කඩදාසි වල. එතකොට අපි වෙළඳ පොළට ගියොත් එහෙම දැන් කඩදාසි ගොඩාක් තියෙනවා මිලදී ගන්න. එතකොට කොහොමද අපිට සුදුසු කඩදාසි තෝරගන්නේ කියලා දැන් බලමු. දියසෑම් චිත්‍ර නිර්මාණය කරන්න ගන්න කඩදාසි වෙළඳ පොලේ අපිට ආකාර කීපයකින් මිලදී ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාල නිර්මාණ කරනවා නම් අපිට ඒ සඳහා මිලදී ගන්න වෙන්නේ කඩදාසි රෝල්. එතකොට කඩදාසි රෝල් විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්තව වෙළඳ පොලට එනවා. දැන් මම පෙන්නන්නම් මේ කඩදාසි රෝල. මේක ආචස් 300 GSM කඩදාසි රෝලක්. සාමාන්‍යයෙන් මේක මීටරයකට වැඩිය උසෙන් යුක්ත වෙනවා. ඒ වගේම මීටර් 10කට ආසන්න ප්‍රමාණයේ දිගකින් යුක්ත වෙනවා. ඉතින් මේ වගේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත කඩදාසි රෝල් වෙළඳ පොලට එනවා. එතකොට අපිට මේ වගේ කඩදාසි රෝලක් ගත්තොත් අපිට අවශ්‍ය ප්‍රමාණය අපේ නිර්මාණයට අවශ්‍ය ප්‍රමාණයේ කඩදාසි කපාගෙන අපිට අපේ නිර්මාණය සඳහා යොදා ගන්න පුළුවන්. දියසෑම් කඩදාසි අපිට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන් ඊළඟ ආකාරය තමයි ෂීට්ස් විදිහට මිලදී ගන්න එක. ෂීට් එකක් එහෙම නැත්නම් කොලයක් සාමාන්‍යයෙන් එන්නේ සම්මත ප්‍රමාණයකට. එතකොට මේ සම්මත ප්‍රමාණයෙන් යුක්ත කොලයක් ගන්න එක වැදගත් වෙන්නේ ඇයි? ගොඩක් වෙලාවට දැන් අපි හිතමු ජාත්‍යන්තර තරගයකට හෝ ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට හෝ අපි චිත්‍රයක් යොමු කරනවා නම් බොහෝ වෙලාවට ඒ සඳහා භාවිතා කරන්නේ මේ සම්මත ප්‍රමාණයන්ගෙන් යුක්ත කොලයක ඇඳපු චිත්‍රයක්. එතකොට ඒක නිසා අපිට මේ සම්මත ප්‍රමාණය කියන එක වැදගත් වෙනවා. මේ ෆුල් ෂීට් එකක්. එහෙම නැත්නම් මේ සම්පූර්ණ කොලයක ප්‍රමාණය වෙන්නේ අඟල් 22යි 30 වගේ ප්‍රමාණයක්. එතකොට ඒ පිළිබඳ පොඩ්ඩක් ඔයාලට දලා අවබෝධයක් ගන්න මම පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ ෆුල් ෂීට් එකක්. Founders Waterford කියන වර්ගයේ මේ ෆුල් ෂීට් එකක්. එතකොට මේක මෙන්න මේ වගේ දිග සහ පල්ලකින් යුක්ත වෙනවා. එතකොට මේ සම්පූර්ණ කොලේ හරි මැදින් දෙකට මැදින් කැපුවට පස්සේ අපට එනවා මේකේ half size එක. නැත්තම් මේකේ භාග ප්‍රමාණය. එතකොට මේ වගේ දිග සහ පල්ලකින් යුක්ත වෙනවා. එතකොට මේ කොලේ අපි හරි මැදින් කැපුවොත් අපිට මේකේ quarter size කොලයක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ දිගින් පල්ලෙන් යුක්ත කොලයක් කපා ගන්න පුළුවන්. එතකොට මේවා තමයි සාමාන්‍යයෙන් සලකන්නේ ස්ටෑන්ඩඩ් සයිස්. එහෙම නැත්නම් සම්මත ප්‍රමාණයන් කියලා. ඊළඟට දියසෑම් කඩදාසි මිලදී ගන්න පුළුවන් ආකාරය තමයි අපිට පුළුවන් මේවා මිලදී ගන්න බ්ලොක්ස් විදිහට හරි පෑඩ් විදිහට හරි. එතකොට වෝටර් කලර් පෑඩ් එකක් කියලා කියන්නේ සාමාන්‍ය පොතක් වගේ. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ ආචස් වෝටර් කලර් පෑඩ් එක. එතකොට මේ පෑඩ් එක අපිට මෙහෙම පොතක් වගේ කරලන්න පුළුවන්. එතකොට මේකේ විශේෂී බව තමයි මේකේ තියෙනවා පසු පිටේ මේ වගේ ඝනකම කවරයක්. එතකොට මේ කවරේ මත මේ කොලර් ටික තියෙන නිසා අපිට මේක ඩ්‍රොයින් බෝඩ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. කොලර් ටික රඳවගෙන අපිට වැඩ කිරීමේ පහසුවක් මේ වෝටර් කලර් පෑඩ් එකේ තියෙනවා. එතකොට මේ වෝටර් කලර් පෑඩ්ස් විවිධ ප්‍රමාණයෙන් එනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් printing papers වල ප්‍රමාණයට බොහෝ විට එනවා. ඒ කියන්නේ A3 ප්‍රමාණය, A4, A5 වගේ ප්‍රමාණයේ ඉඳලා විවිධාකාරයේ ප්‍රමාණයන්ගෙන් මේ වෝටර් කලර් පෑඩ්ස් එනවා. වෝටර් කලර් බ්ලොක් එකක් කියන්නේ වෝටර් කලර් පෑඩ් එකක් වගේම තමයි. නමුත් මේකේ මේ හතර පැත්තම ගම් ලේයර් එකකින් කොළ ටික ඔක්කොම එකට අලවලා තියෙනවා. එතකොට අපිට කොලයක් වෙන් කරගන්න අවශ්‍ය වෙනකොට අපිට පුළුවන් මේ වගේ පැලට් නයිෆ් එකක් හරි එහෙම නැත්නම් පිහිතලයක් හරි භාවිතා කරලා මේකේ මෙන්න මේ තියෙන කට්ටෙන් අපිට මේ පිහිතලේ දාලා මෙහෙම අපිට වටේට මේ පිහිතලේ මෙහෙම ගෙනියලා අපිට පුළුවන් මේක වෙන් කරගන්න. එතකොට වෝටර් කලර් බ්ලොක් එකක තියෙන වාසිය තමයි මේක හතර පැත්තෙන් මේ ගම් ලේයර් එකකින් අලවලා තියෙන නිසා මේක ඇතුළට හුලං වදින්නේ නැහැ. එතකොට මේ කොළවල කල් පැවැත්ම ගොඩක් ඉහළයි. කාලයක් තියාගන්න පුළුවන්.
එතකොට water color pads සහ water color block කියන දෙක ඇත්තටම ඔබ ආධුනිකයෙක් නම් මේක මිලදී ගන්න එක තමයි වඩාම සුදුසු. මොකද මේක ප්‍රමාණයෙන් කුඩායි සහ මේක ගෙන යන්න හසුරවන්න පහසුයි. එතකොට ඒක නිසා මේ water color block හෝ water color pad කියන එක ගොඩක් ආධුනිකයෝ භාවිතා කරනවා. කඩදාසි මිලදී ගන්නකොට සුවිශේෂී කාරණයක් තියෙනවා අපි සලකා බලන්න ඕන. ඒක තමයි මේක හොඳින් සීල් කරලා නැත්නම් ආවරණය කරලා තියනවාද කියන එක. අපි ගත්තොත් water color block එකක් හරි pad එකක් හරි ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම ඒක එන්නේ සීල් කරලා ඉටි කොලයකින් ආවරණය කරලා වාතාශ්‍රය ඇතුළට යන්නේ නැති විදිහට. එතකොට ස්ටෑන්ඩඩ් සයිස් water color paper එකක් ගත්තොත් full sheet එකක් හරි half sheet එකක් හරි ඒවත් ඉටි කොළ වලින් ආවරණය කරලා තමයි එන්නේ. water color roll එකක් ගත්තත් paper roll එක එන්නේ හොඳට ආවරණය කරපු box එකක් ඇතුලේ. එතකොට මේ අපි මිලදී ගන්න කඩදාසි හොඳින් ආවරණය කරලා නොතිබුණොත් අනිවාර්යයෙන්ම ඒක කාලයක් යනකොට වාතාශ්‍රයත් එක්ක පාවිච්චියට නුසුසුසු තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කඩදාසි මිලදී ගන්නකොට මේව හොඳින් ආවරණය කරලා තියෙනවද කියන එක. කඩදාසි මිලදී ගන්නකොට අපි ඊළඟට බලන්න ඕන සුවිශේෂී කාරණයක් තියෙනවා. ඒක තමයි අපි හිතමු water color pad එකක් හරි block එකක් හරි කියලා. එතකොට මේකේ මුල් පිටුවේ සඳහන් වෙන තොරතුරු ටිකක් තියෙනවා. එතකොට අපි roll එකක් හරි එහෙම නැත්නම් standard water color papers මිලදී ගන්නවා නම් හරි මේකේ label එකේ සඳහන් වෙන තොරතුරු ටිකක් තියෙනවා අපි දැනගන්න ඕන. එතකොට මොන සන්නාමයක් යටතේ මේ කඩදාසි ආවත් පොදුවේ මේ කරුණු ටික සඳහන් කරලා තියෙනවා. එතකොට මේ කරුණු අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා අපිට හරියන නිවැරදි පේපර් එක තෝරගන්න. එතකොට අපි බලමු මොනවද මෙහෙම සඳහන් කරලා තියෙන කරුණු සහ ඒවා කොච්චර දුරට වැදගත් වෙනවද කියලා අපිට නිවැරදි කඩදාසිය තෝරා ගැනීම සඳහා. ඉතින් මේ අන්තර්ගත තොරතුරු වලින් වඩාත්ම වැදගත් වෙන දේ විදිහට මම දකින්නේ මේ කොලේ නිෂ්පාදනය කරන්න භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍ය මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් වෘත්තීය මට්ටමේ ශිල්පීන් භාවිතා කරන කොලයක් නම් කඩදාසියක් නම් ඒ කඩදාසිය අනිවාර්යයෙන්ම 100%ක් කපු පල්ප් එකක් තමයි භාවිතා වෙන්නේ නිෂ්පාදනය සඳහා. එතකොට මේ 100% cotton පල්ප් එකෙන් හදන කඩදාසියට පුළුවන් ගොඩක් වෙලා වතුර රඳව ගන්න. දැන් අපි දන්නවා සාමාන්‍ය printing paper එකක් හරි සාමාන්‍යයෙන් cardboard එකක් හරි අරගෙන ඒකට වතුර දැම්මොත් සුළු වෙලාවකින් ඒ වතුර කඩදාසිය එහා පැත්තට කාන්දු වෙනවා. නමුත් මේ වෘත්තීය මට්ටමේ කඩදාසි නිෂ්පාදනය කිරීමේදී මේ යොදා ගන්න කපු මිශ්‍රණය සහ ඒකට යොදා ගන්න අමුද්‍රව්‍ය නිසා වතුර ගොඩක් වෙලා යනකම් ඒ කඩදාසිය මත රඳා පවතිනවා. එතකොට අපිට පුළුවන් විවිධ ශිල්ප ක්‍රම DSM චිත්‍ර නිර්මාදී භාවිතා කරන විවිධ ශිල්ප ක්‍රම භාවිතා කරන්න පුළුවන් ඉතාම පහසුවෙන් මේ කොලේ මත. ඒක නිසා අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු සාධකයක් වෙන්නේ 100ට කොච්චර ප්‍රමාණයක් කපු අඩංගුයිද කියන කාරණය. එතකොට සමහරලාට මේක අර ලේබල් එකේ වගේම වෝටර් මාක් එකක් විදිහටත් එනවා. ඒ කියන්නේ අපි මේ කඩදාසිය අල්ලලා බැලුවොත් එහෙම ලයිට් එකකට ආලෝකයකට අල්ලලා බැලුවොත් අපිට ඒක ඇතුලෙන් පේනවා සමහරලාට 100ට 100ක් හෝ 150ක් වගේ කොච්චර ප්‍රමාණයක් කොටන් මිශ්‍රිතයිද කියන එක. ඉතින් ඒ කාරණේ ගැන අපි අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් 100ට 100ක් කොටන් මිශ්‍රිත කඩදාසියක් මිලදී ගන්නවා නම් ඒක ඇත්තටම චිත්‍රයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට බලපාන ලොකු සාධකයක් වෙනවා. ඊළඟට ඔබ මිලදී ගන්න මේ පේපර් එකේ මතු පිට ස්වභාවය පිළිබඳව සඳහන් වෙනවා මේකේ ලේබල් එකේ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් බොහෝම සුමට මතු පිටක් තියෙනවා නම් මේකේ සඳහන් වෙනවා hot press කියලා. ඒ කියන්නේ මේක නිෂ්පාදන ක්‍රියාවලියේ ස්වභාවය අනුව තමයි ඒක නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අර රත් වෙච්ච නිකන් අයන් එකක් වගේ එකකින් ප්‍රෙස් කරලා තමයි තද කරලා තමයි මේ කොලේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට ඒ එන මතු පිට බොහොම සුමටයි. එතකොට මේ වගේ කොලයක් සාමාන්‍යයෙන් අපි ගන්නේ ගොඩක් ඩීටේල් වැඩ කරන එකකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතුවොත් වයිල්ඩ් ලයිෆ් ආටිස්ට් කෙනෙක්, බොටනිකල් මොනවා හරි දේවල් අඳින කෙනෙක්, water color illustration අඳින කෙනෙකුට වගේ නම් මේ කොලේ බොහොම ගැලපෙනවා. නමුත් මේකේ තියෙන සුමට ස්වභාවය සමහර වෙලාවට සමහර ටෙක්නික් වලට සපෝට් කරන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් ඊළඟට cold press කියන එක. cold press කියලා කියන්නේ මීට වඩා රළු මතු පිටක් තියෙන කඩදාසියක්.
එතකොට මේ cold press කඩදාසියේ තියෙන රළු ස්වභාවය නිසා සාමාන්‍යයෙන් මේකේ අර hot press කඩදාසියට වැඩිය ජලය රඳා පවතිනවා යම්කිසි කාලයක්. එතකොට අපිට ටෙක්නික් වැඩ කරන්න පහසුයි. එතකොට මේ කඩදාසිය අපි සාමාන්‍යයෙන් අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් ආධුනිකයන්ට. එතකොට අර මුල් කඩදාසියට වැඩිය ඒගොල්ලන්ට ටෙක්නික්ස් try කරලා බලන්න පුළුවන් cold press කඩදාසිය. ඊට පස්සේ මේ කඩදාසි වලින් වැඩිම වයනය වැඩිම රළු ගතිය සහිත කඩදාසි වෙන්නේ rough කියන කඩදාසිය. එතකොට rough කියලා සඳහන් වෙනවා නම් ලේබල් එකේ මේකෙන් කියන්නේ මේක බොහොම රළු මතු පිටක් තියෙන කඩදාසියක් කියන එක. එතකොට මේ රළු මතු පිට තියෙන එකෙන් අපිට පුළුවන් රළු පින්සල් පහරවල් ඒ මත යොදන්න පුළුවන් තාම පහසුවෙන් සහ වතුර රඳා පවත්වා ගැනීමේ හැකියාව rough කඩදාසියට බොහොම හොඳින් තියෙනවා. එතකොට අපි මිලදී ගන්න කඩදාසිය කොච්චරක් රළු හෝ සුමට මතු පිට ස්වභාවයක් තියනවද කියන එක ගැන අපිට අනිවාර්යෙන්ම සලකලා බලන්න වෙනවා. දැන් ඔබට මේ පේන්නේ මේ කඩදාසි වර්ග 3 බොහොම සමීපව බැලුවහම මේවායේ මතු පිට පේන ස්වභාවය. එතකොට අපිට පැහැදිලිව පේනවා hot press කඩදාසිය ඊටාම සුමට මතු පිටක් තියෙනවා කියන එක. ඒ වගේම cold press කඩදාසියේ ඊට වඩා රළු මතු පිටක් සහ rough කියන කඩදාසිය ඊටාම රළු මතු පිටක් තියෙන එක. එතකොට මේ කඩදාසියේ මේ රළු හෝ සුමට ස්වභාවය නිසා මේ අපි පින්සල කඩදාසිය මත ගෙනියනකොට ඒ පින්සල් පහරේ වෙනසක් තියෙනවා ඒ කඩදාසියෙන් කඩදාසියට. දැන් ඔබට බලන්න පුළුවන් අපි පින්සල් පාරක් ගැහුවාම පින්සල ඇදගෙන යනකොට මේ කඩදාසිය මත ඒ හැදෙන ඉෆෙක්ට් එක මතු පිට ස්වභාවය අනුව වෙනස් වෙනවා කියන එක. දැන් අපි රෆ් කඩදාසිය ගත්තොත් මේ රෆ් එක උඩ පින්සල් පාරක් ගෙනියනකොට අපිට පුළුවන් රළු කඩතොළු සහිත පින්සල් පාරක් ගහන්න. නමුත් ඒ වගේ පින්සල් පාරක් අපිට hot press කඩදාසියක් ගන්න අමාරුයි. එතකොට ඒක නිසා මේ සමහර විට දැන් ඔබ ආධුනිකයෙක් නම් ඔබ රෆ් කඩදාසියක් ගත්තොත් මේ රළු පින්සල් පාර එන එක ඒක කරදරයක් වෙන්න පුළුවන්. ඒක නිසා මම යෝජනා කරන්නේ මේ මැද මට්ටම. ඒ කියන්නේ cold press කඩදාසිය වඩා සුසුයි පටන් ගන්න කෙනෙකුට. ඇත්තටම නමුත් අපි ගත්තොත් professional artist කෙනෙක් වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෝ බොහෝ දුරට ඒගොල්ලෝ භාවිතා කරන්නේ rough කියන කඩදාසිය. මොකද ඒකේ වතුර රඳා පවත්වා ගැනීමේ කාලය වැඩි සහ අපිට රළු පින්සල් පහරවල් වැඩ කරන්න පුළුවන් නිසා. සාමාන්‍යයෙන් මේ water color paper එක අපි ගත්තොත් එහෙම හොඳ පැත්තක් සහ නොපිට පැත්තක් තියෙනවා. අපිට ඒක ඇත්තටම එකවර හරියට දකින්න බෑ. නමුත් බොහොම සමීපව මේක දිහා බැලුවහම අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ හොඳ පැත්ත සහ නොපිට පැත්තේ තියෙන වයනය එකිනෙකට තරමක් වෙනස් කියන එක. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් පේපර් එකක් ගන්නකොට අපි චිත්‍රයක් අඳින්න පේපර් එකක් ගන්නකොට කොහොමද හරි පැත්ත සහ නොපිට පැත්ත හොයාගන්නේ? ගොඩක් ප්‍රොෆෙෂනල් water color papers වල නම් දැන් මේ කොලේ මෙහෙම ඉහළට මේ ලයිට් එකකට අල්ලලා බැලුවහම අපිට පේනවා මේකේ water mark එකක් තියෙනවා. හරි. එහෙම water mark එකක් නැත්තම් සමහරට මේකේ press කරලා අච්චුවක් වගේ හදපු ඒකේ සන්නාමය ගහලා තියෙනවා. brand name එක ගහලා තියෙනවා. එතකොට ඒ නම හරි පැත්තට තියෙන පැත්ත තමයි මේකේ හරි පැත්ත විදිහට අපි ගන්න. එතකොට ඒක අනිත් පැත්තට පේනවා නම් මිරර් වෙලා පේනවා නම් ඒක කොලේ නොපිට පැත්ත. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් ප්‍රොෆෙෂනල් water color paper එක දෙපැත්තෙම අඳින්න පුළුවන්. නමුත් ඇත්තටම වඩා ඉෆෙක්ටිව් වෙන්නේ අපි අර නිවැරදි පැත්තේ චිත්‍රය ඇඳහම. ඒක නිසා පොඩ්ඩක් ඒ කාරණේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණේ තමයි කොලේ තියෙන GSM අගය. එතකොට GSM අගය කියලා කියන්නේ මේ කොලේ තියෙන බර weight එක. එතකොට GSM කියලා කියන්නේ gram per square meter කියන එක. ඒ කියන්නේ වර්ග මීටරයක තියෙන බර. එතකොට සාමාන්‍යයෙන් අපි printing paper එකක් ගත්තොත් ඔය A4 A3 වගේ කොලේ ඉන්නේ. එතකොට මේ printing paper එකක් ගත්තොත් මේ printing paper සාමාන්‍යයෙන් GSM අගය 70 80 90 වගේ ප්‍රමාණය තමයි තියෙන්නේ. එතකොට පත්තරයක් ගත්තොත් පත්තරයක තියෙන GSM අගය 50ක් විතර. බොහොම තුනි.
ඒත් අපි දන්නවා GSM අගේ අඩු එහෙම නැත්නම් බොහොම තුනී කොලයක අපිට දියසායන චිත්‍රයක් අඳින්න බෑ. එතකොට GSM අගය අවම 180ක් තිබුණොත් තමයි අපිට අඳින්න පුළුවන්. නමුත් බොහෝ දෙනා සාමාන්‍යයෙන් වැඩි වශයෙන් භාවිතා කරන්නේ දියසායන චිත්‍ර සඳහා GSM අගය 300ක් පමණ තියෙන කඩදාසි. මොකද ඒ රේන්ජ් එකේ කඩදාසි වල අපිට වතුර ප්‍රමාණය රඳා පවත්වා ගන්න පහසුයි. එතකොට අපිට ඕන ශිල්ප ක්‍රම ටෙක්නික්ස් ඕන එකක් වැඩ කරන්න පුළුවන්. එතකොට GSM වගේ එතනින් ඉහළට ගියාම ඒ කියන්නේ අපි හිතමු GSM වගේ 600 වගේ කඩදාසි ගත්තොත් එහෙම නැත්නම් 850 වගේ ගත්තොත් මේවා කඩදාසියකට වැඩිය බෝඩ් එකක් වගේ. එතකොට මේවා අපිට අපේ චිත්‍ර නිර්මාණයට උදව් කරන ප්‍රමාණය වැඩි. මොකද වතුර රඳා පවත්වා ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි නිසා. නමුත් මේවා මිලෙන් අධිකයි. ඒක නිසා සාමාන්‍යයෙන් GSM වගේ 300 වගේ කඩදාසියක් රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ දියසායන චිත්‍රයක් අඳින්න පුළුවන් කඩදාසියක් කියලා. ඒක නිසා ඔබ මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න GSM අගය ගැන. අපි මිලදී ගන්න කොලේ තියෙන පැහැය ගැන ඊළඟට මේ ලේබල් එකේ සඳහන් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේක traditional white එහෙම නැත්නම් natural white, extra white, brilliant white මේ විදිහට නම් වලින් සඳහන් වෙනවා. එතකොට මේකේ සාමාන්‍යයෙන් වෘත්ති මට්ටමේ චිත්‍ර ශිල්පීන් බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ natural white එහෙම නැත්නම් traditional white කියන පේපර් එක. එතකොට මේ පේපර් එක ගොඩාක් සුදු පැහැයෙන් යුක්ත නැහැ. මේක ටිකක් කහ පාටට හුරු කොලයක්. එතකොට extra white එහෙම නැත්නම් brilliant white කියන කොළ ගොඩක් සුදු පාටට හුරුයි. එතකොට අපි පොඩක් අවපැහැ කොලයක් භාවිතා කිරීමේ වාසියක් තියෙනවා. මොකද අපි සුදු පාට භාවිතා කරන්නේ නැහැ දියසායන චිත්‍රයක් අඳිනකොට. අපි කොලේ සුදු පාට තමයි ඉතුරු කරන්නේ සුදු පැහැ වෙනුවට. එතකොට මේ සුදු පැහැ ගොඩාක් දීප්තිමත් වුණොත් සමහරලාට ඒක ඕනකට වැඩි ඉස්මතු වෙලා පේන්න පුළුවන්. ඒකයි අපි චුට්ටක් අවපැහැ කොලයක් මේකට භාවිතා කරන්නේ. ඉතින් වෝටර් කලර් පේන්ටින් එකක් අඳින්න කොලයක් තෝරගන්නකොට අනිවාර්යයෙන්ම ඉහළ ගුණාත්මක භාවයෙන් යුක්ත කොලයක්ම තෝරගන්නවා නම් වඩාත්ම සුදුසුයි. මොකද අපි බාල තත්ත්වයේ කොලයක් ගත්තොත් ඒකේ අපිට අපි දන්න ශිල්ප ක්‍රම භාවිතා කරන්න හැකියාවක් නැති නිසා. ඉතින් ලෝකයේ විවිධ වෙළඳ සන්නාමයන් යටතේ මේ කඩදාසි වෙළඳ පොළට නිකුත් වෙනවා. අපි ගත්තොත් ඉහළ මට්ටමේ ඉන්නවා ආචස් වෝටර් කලර් පේපර්, ඒ වගේම සවුන්ඩර්ස් වෝටර්ෆෝඩ්, ෆැබ්‍රියානෝ. එතකොට මේ වගේ වෙළඳ සන්නාමයන් යටතේ එන බොහෝ කඩදාසි තාම ගුණාත්මක භාවයෙන් ඉහළයි. එතකොට අපිට මේවා පාවිච්චි කරොත් ඇත්තටම අපිට බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත වෝටර් කලර් පේපර් එකක් මිලදී ගන්න අපිට හැකියාවක් නැත්තම් අපිට පුළුවන් ඊට වඩා මිලෙන් අඩු වෝටර් කලර් පෑඩ්ස් වෙළඳ පොලේ තියෙනවා. එතකොට මේවා විවිධ වෙළඳ සන්නාමයන් යට තියෙනවා. එතකොට ඒවයි අපිට වැඩ කරලා බලන්න පුළුවන්. ඒ වගේම සමහර කඩදාසි තියෙනවා මේ දියසායන් වැඩ කරන්න පුළුවන්. දැන් ලංකාවේ වුණත් අපිට හොයාගන්න පුළුවන් මිලෙන් අඩු නමුත් දියසායන් චිත්‍ර වැඩ කරන්න පුළුවන් කඩදාසි තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සෙරීන් කියන කඩදාසි අපි ගත්තොත්. ඒ වගේම සමහර කාට්‍රිජ් පේපර්ස් තියෙනවා. සමහර හෑන්ඩ්මේඩ් වෝටර් කලර් පේපර්ස් තියෙනවා. එතකොට මේ වගේ පේපර් වල අපිට දියසායන් චිත්‍ර කරන්න පුළුවන්. නමුත් අර ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත පේපර් එක තරම් අපිට පහසුවක් ලැබෙන්නේ නැහැ මේ පේපර් වල. නමුත් අපිට පුළුවන් ටිකක් වැඩ කරාම අපිට අවබෝධ කරගන්න පුළුවන් ඒ කොලේ මත කොහොමද වර්ණ පැතිරෙන්නේ සහ කොච්චර වතුර ප්‍රමාණයක් මේ කොලේට දාන්න පුළුවන්ද. එතකොට ඒක වේලෙන්න කොච්චර කල් යනවද කියන වගේ කාරණා අපිට අවබෝධ කරගන්න පුළුවන් ටිකක් වැඩ කරාම. ඉතින් ඒ වගේ අපිට වැඩ කරලා බලලා පොඩි අත්දැකීමක් ගන්න පුළුවන් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු පේපරයක් පාවිච්චි කරන්න කලින්. ඉතින් වෝටර් කලර් පේන්ටින් අඳින්න පටන් ගත්ත මුල් කාලේ මමත් මේ වගේ සාමාන්‍ය කඩදාසි වල වැඩ කරලා තියෙනවා. එතකොට මේ කඩදාසි සහ අපි අර මුලින් කතා කරපු ගුණාත්මක තත්ත්වයෙන් හොඳ කඩදාසි අතර වෙනස තමයි ඒවායේ අර ඕනෑම ශිල්ප ක්‍රමයක් ඉතා පහසුවෙන් වැඩ කරන්න පුළුවන් හොඳ මට්ටමේ කඩදාසි වල. නමුත් මිලෙන් අඩු ගුණාත්මක තත්ත්වෙන් ටිකක් අඩු කඩදාසි වල අපිට පහසුවෙන් වැඩ කරන්න බෑ. ඒ වගේම සමහර ශිල්ප ක්‍රම ඇප්ලයි කරන්නත් අපහසුයි. නමුත් අපි තේරුම් ගත්තොත් මේ කඩදාසිය සහ ඒ වර්ණවල හැසිරීම, වේලෙන්ට ගතවන කාලය, ඉතින් මේ වගේ දේවල් ගැන පොඩ්ඩක් අවබෝධයෙන් වැඩ කරොත් අපිට හොඳ මට්ටමේ නිර්මාණ කරන්න පුළුවන් මේ කඩදාසි වල උනත්.
ඉතින් ආරම්භ කරන කෙනෙකුට එයාට සපයා ගන්න බැරි නම් හොඳ මට්ටමේ කඩදාසියක් පුළුවන් ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකක් විදිහට පොඩ්ඩක් පුහුණු වීමක් විදිහට මේ කඩදාසි වල වැඩ කරලා බලන්න පුළුවන්. වැඩ කරලා ඊට පස්සේ Tamanට තේරුනහම තමන්ගේ වැඩේ හොඳ වේගෙන එනවා කියලා අපිට පුළුවන් හොඳ ගුණාත්මක තත්ත්වයේ පොලයකට මාරු වෙන්න. ඉතින් ඔබ ආධුනිකයෙක් නම් ඔබට පුළුවන් කඩදාසි වර්ග කීපයක් අරගෙන ඒ වගේ වැඩ කරලා බලන්න. මොකද හොඳ ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත කඩදාසි වුණත් ඒවා එකිනෙකට වැඩ කරන ආකාරය වෙනස්. දැන් අපි වතුර දැම්මට පස්සේ වේලෙන්න ගත වන කාලය සහ වර්ණ පැතිරෙන්න ගත වෙන කාලය, වර්ණ මිශ්‍ර වෙන ස්වභාවය, එතකොට මේ වගේ දේවල්, ඒ වගේම වයනය, මේක උඩ තියෙන රළු මතු පිට ස්වභාවය එක් වර්ගයෙන් වර්ගයට වෙනස්. ඒක නිසා අපිට පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න පුළුවන් ඒ වගේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපිට වඩා ගැළපෙන කඩදාසිය අපි තෝරගත්තට පස්සේ මම හිතනවා ඒක වෙනස් නොකර දිගටම භාවිතා කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද ඒකේ හැසිරීම පිළිබඳ අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් කාලයත් එක්ක. ඒක නිසා